අදත් මං සුන්දර සංචාරයක් ආරම්භ කරන්න තමයි හදන්නේ. මං දැන් ඉන්නේ බදුල්ල ප්‍රදේශයේ නල්ලමලේ ගමේ තමයි ඉන්නේ. අද මං යන්නේ මට මේ පිටිපස්සෙන් පේන සුන්දර කඳු වැටිය නගින්න. ඔයාලා දන්නවා ඇති නමුනුකොළ නගින්න තමයි මං අද යන්නේ. අද මම මෙහෙට ආවේ බදුල්ලට ඇවිල්ලා කොළඹිඳන් බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් මේ මලේ බස් එක තියෙනවා. මේ මලේ බස් එකකින් මෙතන නමුනුකොළට යන්න කිව්වම මෙතන ඇවිල්ලා බස්සනවා. මෙතන පාර දිගේ උඩහට යන්න තමයි තියෙන්නේ. අපි යමු. මගෙත් එක්ක තව ගමන් සගියෝ දෙන්නෙක් ආවා. අපි මේ පාර දිගේ උඩහට යමු. අපු බස් එක නවත්තන්නේ අන්තිම තැන තමයි මෙතන. මේ අපි බැස්සේ මෙතනින් බස් එක නවත්තන මෙතන. බස් සාමාන්‍යයෙන් පැයෙන් පැයට වගේ තියෙනවා මේ මලේ බස් එක. මේ මලේ බස් එකේ ඇවිල්ලා නල්ල මලේට ටිකට් එකක් ගන්න බස් එකේ එනවනම් නැත්නම් බයික් වල එහෙම එනවනම් මේ ගෙදර බයික් දාලා යන්න පුළුවන් ඔයාලට. අපි දැන් උඩට නගින්න පටන් ගත්තා. අද මේ ගමන්ට මගෙත් එක්ක වෙනද වගේ එකතු වුණා පසින්දු මල්ලි. ඊට පස්සේ හරිත මල්ලි එකතු වුණා පැන්ඩා. කට්ටිය ගොඩක් එන්න හිටියා. කට්ටිය පොල්ල තිබ්බා. ඊට පස්සේ අපි තුන්දෙනා යන්න කතා වුණා. කොහොම හරි යනවා ඉතින් අද. මේ දවස්වල වැස්ස කියලා බලන්න අපි යනවා කොහොම හරි අද. මේ බලන්න අපිට දැම්ම පේන view එක. මෙතනින් නමුනුකොළ තියෙනවා. මෙතනින් පුංචි දියැලක් ගලාගෙන යනවා. අපි ඔය දියැල්ල උඩින් තමයි යන්නේ. අපි යමු එතෙන්ට. මෙතන අපිට පුංචි දේවාලයක් තියෙනවා. අපි එතනින් අපි ආශිර්වාද අරගෙන යමු. දැන් තියෙනවා ගණදෙවි කෝවිලක්. අපිට මේ පාර දී උඩට තමයි යන්න තියෙන්නේ. අපි මෙතනින් පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. ඒක try කරලා බලමු. ඉස්සෙන් යන්න ඕනේ. අර ගල් ගැලවිලා එන්නේ ඉඳී තියෙනවා. අපි දැන් ෂෝට් කට් එක නැගගෙන සෑහෙන දුරක් උඩට ආවා. මෙතනත් අපි මාර ලස්සන view එකක් තියෙනවා. මෙතන එහා පැත්තෙන් තමයි දියැල්ල ගලාගෙන යන්නේ. අපි එතෙන්වත් යන්න. අපි දැන් පට්ටමාසි. අපි චොක්ලට් එකක් කමද? අපිට පේනවා දියැල්ල. දියැල්ල ළඟට යන්න පුළුවන්. මෙන්න මේ පාර දිගේ පොඩ්ඩක් උඩට යන්න ඕනේ. අපි යමු. මේ බලන්න මේ දියැල්ල. පුංචි දියැල්ලක් වුණාට මාර ලස්සනයි. සෑහෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. මොකද ඊයේ දවස්වල වැස්සලා නිසා. හරි අපි දැන් දියැල්ලට සමුදීලා අපහ උඩට යන්න තමයි හදන්නේ. අපි ওই දියැල්ල උඩින් ක්‍රොස් කරලා යන්න තියෙන පාරක් එතනින් තමයි යන්නේ. අපි යමු දැන්. මෙතන උඩ අපිට ලස්සනට ටෙයිපන්ටයින් කියලා පේනවා. අපේ හයික් එක හරියටම පටන් ගන්න මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. අපි දැන් ආවා මෙතන තියෙනවා දළු මඩුවක්. අපි මෙතනින් තමයි හරියටම හයික් එක පටන් ගන්නෙ.
මේ ටර්පන්ටයින් කැලේ පාස් කරලා තමයි උඩහට යන්න තියෙන්නේ. ඒ වගේම පස්සට පැත්තෙන් එනවනම් මේ පාර මෙතන තමයි සෙට් වෙන්නේ. මේ අපි බදුල්ලෙන් ආපු මේ මලේ පාර. අපි මෙතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. අපි යමුද? දැන් ආවා දියැල්ල පාමුලට. අපි මේ දියැල්ල මෙතනින් ක්‍රොස් කරලා තමයි උඩහට යන්න තියෙන්නේ. අපි මෙතනින් වතුර එහෙම පුරවගෙන උඩහට යමු. හරි අපි දැන් මෙතනින් වතුර එහෙම පුරවගෙන අපි දැන් ටර්පන්ටයින් කැලේ දිගේ උඩහට යන්න තමයි යන්නේ. අපි දැන් යම් මේ දියැල්ල ක්‍රොස් කරගෙන උඩහට. එහාට පාරක් තියෙනවා. මේ අපි යන්න ඕනේ මෙන්න මේ පාර දිගේ උඩහට තමයි යන්න ඕනේ. ටර්පන්ටයින් කැලේ දිගේ උඩහට. යමු. එන්න ඇත්තේ මහන්සි. මොකද තනි නැග්මක් තමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය මීටර් 1700ක ආසන්න දුරක් උඩහට නැගලා තියෙන්නේ. අපි යන්න ඕනේ දැන් 2000 සීමාවට. අපි දැන් ටර්පන්ටයින් කැලේ සෑහෙන දුරක් උඩහට ආවා. අපිට ඉස්සරහදී නම් පොඩි තැනිකලා භූමියක් හම්බ වෙනවා. ඒ ගහේ ගාල් තියෙන අමුතු පින්තූරයක්. මොකක්ද කියන්න නම් මන් දන්නේ. කවුරු හරි දෙවි කෙනෙක් හරි යක්ෂයෙක් හරි කවුරු හරි. යමු ඉස්සරහට. අපිට මෙන්න මෙතනදී හම්බ වෙනවා මේ ට්‍රේල් එක අපිට තියෙන විශේෂ තුනක්. මෙතන කියනවා මෙතන ගහක් තියෙනවා. එතන පඳුරු ගහ කියලා කියන්නේ. අපි එතන පඳුරක් එහෙම බැඳලා ආශිර්වාද අරගෙන කැලේට ඇතුල් වෙමු.
ඇතුල් වෙන්නේ. මාරම ලස්සනයි මේ කැලෑව. කුල පාටින් පිරුණු කැලෑව. ගල්වල දියසෙවල හැදිලා ඉස්සනවා. මේ කැලෑව මේ ටික නම් පොඩි සාමාන්‍යයෙන් දාලා බෑවුමක් තියෙනවා නගින්න. ඉතින් නිකන් වැසි වනාන්තරයක යනවා වගේ තමයි තියෙන්නේ. දෙන්නම් බෑවුම අඩුයි. දැන් පොඩි දල බෑවුමක් තමයි තියෙන්නේ. බලමු මේ ටික කියලා. අපි දැන් මේ බටපඳුරු කියලා ඉල්ලා තරමක් කෙල්ලන් භූමියකට ආවා. අපි දැන් ආවා පාරවල් බෙදෙන තැනකට. මෙතනින් අපි යන්න ඕනේ. මම හිතන්නේ මෙහෙටනේ. මෙහෙට. ඉතින් මේ පොඩි මාක්කයක් දාලා තියෙනවා. අපි බලමු කියලා. කොහොමද? බෑවුමක් තියෙනවා නගින්න. පාර වගේ ලේසියෙන් මේ සපරේ කැම්පස් එකේ කට්ටියම මේ ගස්වල මාක් කරලා තියෙනවා. මේ ටික මාක් දාලා තියෙනවා. ඒවද ගියාම නම් හරි. මම හිතන්නේ තව ටික දුරයි තමයි යන්න තියෙන්නේ අපිට. අපි දැන් ආවා ආයි එලිමහන් භූමියකට. මේ පාරෙන්නේ මෙහෙට පාරක් තියෙනවා. මෙහෙට පාරක් තියෙනවා. අපි යන්න ඕනේ. මම හිතන්නේ මේ පාරේ. මෙතන මේ සුදු පාට මාක්කයක් දාලා තියෙනවා.
නමනුකුල ටවර්ස් තියෙනවා. මේ පැත්ත නම් තනිකර මීදුමේ වෙහිලා ගිහිල්ලා තියෙන්නේ. යාවා පීක් එකට ඉන්නේ නමනුකුල. මාර ලස්සනක් තියෙන පුදුම ලස්සනක් කියන්න වචන නැහැ. මහන්සිය කොහින් ගියා? දැන් ඇවිල්ලා ටෙන්ට් එක ගහගෙන තමයි හදන්නේ. අපි මෙතන ටෙන්ට් එක ගහන්න කියලා දුවේ. අතන තියෙනවා මේ ලිඳගාව පතන. එතන වැඩි මෙතන පොඩි view එකක් තියෙනවා. අපි මෙතන ගහන්න කියලා හිතුවා. අපි බලමු දැන් ටෙන්ට් එක ගහන විදිහ. අපි දැන් මගේ ටෙන්ට් එක සෙටප් කරගත්තා. මගේ ගිනි කිරිල්ල ඉන්නවා මෙහෙම තැඹිලි පාටට ලස්සනට. අපි දැන් ටෙන්ට් එක එහෙම සෙටප් කළා. අපි දවල්ට ගෑවනේ. අද අපි දැන් දවල්ට කන්න යන්නේ. අපි දැන් වෙලාව 1:41යි. අපි සාමාන්‍ය 1 වගේ වෙද්දි නැග්ගා. අපි නගින්න පටන් ගත්තේ 9:00ට වගේ. අපිට දැන් හයික් එකට සාමාන්‍යයෙන් අපි නැවතිනේ ආවේ. සාමාන්‍යයෙන් පැය 4ක් 3:00මාරක් විතර ගියා. අපි කමුද? අපි දැන් කාලා පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන අපි දැන් මේ පොඩ්ඩක් කන්ද පුරා තියෙන එක දැන් view point වගේක්. අපි view point එක බලන්න තමයි යන්නේ. අපි දැන් ආවා මේ කන්දේ තියෙන අනිත් කැම්පින් ප්ලේස් එකට. මෙතන නම් මාර විදිහටම ජරක් කරලා තියෙන්නේ. කැම්ප් කරන්නේ නැහැ මේ. හැමතැනම ගල් දාලා කුණු දාලා. ඔයාලත් එන්න මේ විදිහ නම් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා හැමදාම වගේ. ඒ වගේ මෙතන තියෙනවා ලිඳක්. මේකේ වතුර තියෙන ඒ හැබැයි බොන්න තරම් නම් පිරිසිදු මදි. ඒක ඔය හොදන කරගන්න ඒවට ෂේප්. මෙතන බුදු පිළිමයක් තියෙනවා. ඒ වගේම ඉන්දක දෙවියන්ගේ පිළිමයක් තියෙනවා. අපි ටික බලන්න යන්න දැන් අපි. දැන් ආවා මෙතන බුදු පිළිමේ තියෙන ස්ථානයට. ඒ වගේම මෙතන වැඩ සිටිනවා ඉන්දික දිව්‍ය රාජයා මෙතන වැඩ හිඳිනවා.
කන්නේ මාරම ජෛව විවිධත්වයක් තියෙන මල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ පුදුම තරම් මල් තියෙනවා. ඒ වගේම කීක જાතියේ ගස් මේ ඖෂධ වර්ග සෑහෙන ප්‍රමාණයක් මේ කන්දේ තියෙනවා අපිට බලාගන්න පුළුවන්. මාරම ජෛව විවිධත්වයක් තියෙන ඇත්තටම නිකන් නකස් ගියා වගේ. ඒ හා සමානව කියන්නේ වැසි වනාන්තරයක තියෙන ලක්ෂණ මාර විදිහටම තියෙනවා. ඒ වගේ මේ කන්නේ මාරම විදිහට කැම්ප් කරන්න මේ මෙතන මාරම ලස්සනයි. ඒ වුණාට මෙතන දැන් ලොකු view එකක් නැහැ. මේ මාරම ලස්සන තැනක් මෙතන. මේ ගස් මුතු ගස් තියෙනවා. මෙතන ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ මේ කන්නේ. ජීවත් වෙන්න හිතෙනවා මේ කන්දේ නැතිව මේ නතර වෙලා. අපිට මේ නමුනුගලදී හම්බෙන තවත් විශේෂ දෙයක් තමයි අපිට අර ලුණුගලදී හම්බුණා වගේ සුදු පාට වැලි හම්බෙනවා. නිකන් ලුණු වගේ වැලි හම්බෙනවා. ඒ වගේම ඔයාලා ලුණුගල වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මෙතන උඩින් කාඩ් එකක් දාන්න. එකක් බලන්න. ඒකත් සුන්දර කඳවුරු අතේ කපගත කරා. එකක් බලන්න. මේ කම්නේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි මේ ලිඳ. මේ ලිඳ මේ කවදාවත් හින්දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ බදුල්ල දිස්ත්‍රික්කයට නියං ඇති වුණාම මුතියංගනේ පන්සලේ ඉඳන් පෙරහැරක් එනවා කියලා තියෙනවා. මේකට වතාවක් කරන්න මේ ලින්දට ඇවිල්ලා වතාවක් කරනවා නියගේ නැති කරලා දෙන්න කියලා ඉල්ලලා මේ වතාවක් කරනවා කියලා මට දිලුම් මල්ලි මතක් කරා. ඒ වගේම මේ කන්දෙන් තමයි පටන් ගන්නවා කියන්නේ මැණික් ගඟ. ඒ වගේම ලොග්ගල්ල ඒ වගේ මේ ජලාශය පටන් ගන්නෙත් මේ කන්දෙන් තමයි. මේ කන්දේ ඒ වගේම ලොකු ජනප්‍රවාද ගොඩාක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා එක එක ජනප්‍රවාද. ඉන්දක දිවියෝ ගැන ඒ වගේම මේ කන්දේ තිබ්බා කියනවා කවුරු හරි රජ කෙනෙක්ගේ මාලිගාවක්. ඒ කියන්නේ ඉන්දක දෙවියන්ගේ හරි මාලිගාවක් තිබ්බා කියලා සඳහනකුත් තියෙනවා. එක එතකොට මොහිනීගේ කතාවක් තියෙනවා. මම මේක රැට සඳහන් කරන්නම් මොහිනීගේ කතාව මොකක්ද කියලා. අපි දැන් තේ එකක් බීලා එහෙම පොඩි රෙස්ට් එකක් කරගන්න ඕනේ. දැන් අපි චේන්ජ් එකක් එහෙම දාගෙන දැන් මේ පරිසරයේ මීදුමේ වැහිලා යනවා මේ. මම නැත්තම මීදුමේ වට වෙලා තියෙන්නේ. අපි දැන් මේ සීතලේ කොෆි එකක් බොන්න තමයි හදන්නේ. සුන්දර කඳු මුදුරින් නැගිලා මේ වගේ කෝපි එකක් බොන්න තමයි හදන්නේ. මේ වගේ view එකක් බලන්න කෝපි එකක් බොනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. බලන්න මල් යායම් මැද තමයි ඉන්නේ. දැන් තද වැස්සකට මූණ දෙන්න සිද්ධ වුණා. මේ කට්ටිය ඇතුළට වෙලා ඉන්නවා. මම මේ වැස්සේ සුන්දරත්වය විඳින්න මං එළියට බහලා ඉන්නවා. ඉතින් මාර වැස්සක් වහින්න.
ඔන්න අපි කට්ටිය ඇතුළට වෙලා ඉන්නවා මේ වහිනින්ද. තද වැස්සක් තමයි යන්නේ. කට්ටිය ඩොයි වගේ වහිනවා. මහා වැස්සකින් ඉන්න අපි මේක ඇතුළෙම හිතුවා රෑ කෑම එක හදාගන්න. පොඩියට මුල්ස් හදාගන්න. ඉතින් කන්න තමයි හදන්නේ. ඊපස්සේ අපි මේක ඇතුළට දාලා මිල්ස් එක හදාගත්තා. දැන් කාලා එහෙම නිදා ගන්න තමයි හදන්නේ. මේ පට්ට වැස්ස තාම වැස්ස ඉවරයක් නැහැ. එහෙනම් අපි හෙට උදේ ලස්සන සන්රයිස් බලාපොරොත්තුවකින් හම්බෙමු. එහෙනම් හැමෝටම good night. Good night boys. හරි bye. සීතල උදෑසනක් තමයි තියෙන්නේ. අපි ආවා දැන් සන්රයිස් එක බලන්න. මෙතන බුදු පිළිමේ තියෙන තැනට ආවා. මෙතන ලස්සනට සන්රයිස් එක බලා ගන්න පුළුවන්. ආයෙමත් අපි සන්රයිස් එක බලලා අපි ආවා බහුව ටෙන්ට් එක තියෙන තැනට. මෙතන මාරම ලස්සන view එකක් තියෙන. මෙතන කඳු මාරම රේන්ජ් එකක් පේනවා මේ. හැම තැනම කඳු මේ හරිය මීදුම් බාර මාළම ලස්සනයි. අපිට මේ ඈතින් පේනවා කුඹල්වල මහමෙවුනා අසපුව. ඒ වගේම මෙන්න මෙතනින් ඇල්ලරොක්. ඒ වගේම මේ ඈතින් පේනවා අපිට නාරංගල. ඒ වගේම ලුණුගල. ඒ වගේම කඳු රේන්ජ් එක මේ උඩට මාරම ලස්සනට පේනවා. උදෙන්ම බොනවා අදත් කිරි කෝපි එක. මේ ලස්සන කිරි කෝපියක් බොනවා. අපිට ඊයේ මාරම විදියට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ පොඩ්ඩක් තිමුණත් එක්ක ඇතුලේ මේ යටින් වතුර ඇවිල්ලා මේ ඉන්න අපි දැන් වඩු ටික වේලගෙන පල්ලෙහාට යන්න තමයි හදන්නේ.
අපි දැන් උදේට කන්න හදන්නේ. අපි සීනි සම්බල් හදන්නවා. ඒක පොඩ්ඩක් රත් කරගෙන කන්න තමයි හදන්නේ. උදේට කන්න හදන්නේ. අපි උදේට පාන්දම කන්න හදන්නේ. කමු එනවා. හරි අපි එනම් සුන්දර නමුණුකුල කන්දට සමුදීලා පල්ලයට බහින්න තමයි හදන්නේ. අපිට මහා වර්ෂාවේ මැද වුණත් අපි මෙතන කැම්ප් කරලා ලස්සනට හිටියා. ඊට පස්සේ අපි මෙතන තිබ්බ කුණු ඔක්කොම අයින් කරලා අපි කැම්ප් කරපු තැන තස් කරලා ඒ වගේ මෙතන ගිනි වැලේ අපි ඊයේ ගහන්න බැරි වුණා. ඒක විතරක් ඉතුරු කරලා යනවා එන කෙනෙක්ට ගහන්න. මෙතන තිබ්බ කුණුත් තස් කරලා අපි පල්ලයට යන්න තමයි හදන්නේ. එහෙනම් අපි මේ වගේ තවත් සුන්දර කදුමුණකින් හම්බෙමු. අපි එහෙනම් පල්ලේදී හම්බෙමු. අපි යමු. අපි යාවලෙන් ෆයිනස් කැලේ මෙතන ෆයිනස් කැලේ තියෙනවා. ෆයිනස් කැලෙන් පොඩ්ඩක් පල්ලයට ආවම තියෙනවා. මෙතනින් දිය පාරක් යනවා. අපි මෙතනින් පොඩ්ඩක් කොෂ්‍යයක් දාගෙන පොඩ්ඩක් නාගෙන කරගෙන යන්න කියලා හැදුවේ. අපි බලමු. යාවා නාන තැනට කෙලින්ම අපිට තියෙන්නේ අද අයිස් බාත් එකක්. පට්ටම සීතලයි වතුර. ඒවා මෙතන තමයි නාන්න කියලා හිතුවේ. පොඩි පෝල්නයක් වගේ. අනේ මාන තනි බය. දැන් නාගෙන අපහු පල්ලයට වහින ගමන් තමයි ඉන්නේ. මෙතන මාර තනිපයි නෑ වල පස්සේ. අතරේ ගමනේ හරි අපි සුන්දර නමුණුකුල කන්ද තරණය කළා පල්ලෙහාට බැස්සා. මම දැන් ඉන්නේ මෙතන අපි ඉස්සෙල්ලා ආශිර්වාද අරන් ගියපු කෝවිල ගාව. මේ හයික් එක ගැන කියනවා නම් ඇත්තම තරමක් අමාරු හයික් එකක් තියෙනවා. මේ ෆයිනස් කෑල්ලේ මේ මොනවාද ටර්පන්ටයින් කෑල්ලේ උඩට නගින හරිය පොඩ්ඩක් අමාරුයි. මොකද මේ දවස්වල වැස්ස හින්දා ලිස්සනවා. ඒ වගේම ටර්පන්ටයින් කැලේ පහුණාම උඩේ කැලේ හරිය හෙල වැඩි. මොකද කැලෑව මැදින් යන්න තියෙන්නේ. ඒ හරියට ලිස්සනවා. අද මේ දවස්වල වැස්ස හින්දා. වල වැස්ස කාලේ එනවා නම් බොහොම පරිස්සමින් යන්න ඕනේ ලිස්සනවා. මොකද කැලේ ගිහිල්ලා පුරුදු කෙනෙක් එක්ක අනිවාර්යෙන් පාර දන්න කෙනෙක් එක්ක යන්න. මොකද පාරවල් බෙදෙන තැන් සෑහෙන්න තියෙනවා. ඇත්තෙම මාරම ලස්සනයි. අපි ලස්සන වැස්සත් අපි ලස්සන කඳුරු රාත්‍රියක් ගත කරා. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන්ම මේ පරිසරය ආරක්ෂා කරගෙන මේ පරිසරය විඳලා යන්න කියලා මතක් කරනවා. කුණු නොදා ප්ලාස්ටික් නොදා යන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ සංචාරය මම මෙතනින් ඉවර කරන්න හදන්නේ. ඒ වගේම මගේ වීඩියෝස් දිගටම බලන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ social media තියෙනවා චතුෂ් boy කියලා. ඒවත් follow කරලා තියාගන්න. එහෙනම් අපි මේ වගේ සුන්දර පළාතක ඉදිරියේදී හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.